ආයාලුවනේ අදත් ඉතින් ඔයාලව මගේ YouTube channel එකට ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලත් එක්ක බෙදාගන්නේ මගේ දවසේ හවස් වරුවක වැඩ ටික කොහොමද වෙන්නේ කියලා. පේනවා නේද රතු පාට ඉරේලිය. ගේ ඇතුළට හරිය ලස්සනට වැටෙනවා හවස් වරුවට. මම හරි ආසයි. ඉතින් චූටි විකාර වැඩ ටිකකුත් කරනවා. ඉතින් ඔය අතරේ බලන්න ඔයාලත් ඒවා. ඉතින් මම අද හවස ගිලන්පසට කුරක්කන් කැඳ හදනවා. ඔයාලත් ආසද කුරක්කන් කැඳ බොන්න? මම නම් ගොඩක් ආසයි. ඉතින් මේ දවස්වල මේ රස්නේ හින්දා මං හිතනවා කුරක්කන් කැඳ වගේම ඕනම කැඳ වර්ගයක් මේ දවස්වල බොනවා නම් ඉතින් හොඳයි කියලා. ඉතින් කුරක්කන් කැඳ ටිකත් හදලා මුල්ම කොටස බුද්ධ පූජාවට ඇරලම ඉමුකෝ. තමන්ගේ අතින් හදපු ඕනම දෙයක් බුදුහාමුදුරන්ට පූජා කරනකොට දැනෙන සතුට ඒක හරි අමුතුම දෙයක් නේද? ඔයාලා හවසට ගිලන්පසට මොන වගේ දේවල්ද හදන්නේ? එහෙම මොනවා හරි තියෙනවා නම් මට යටින් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. මං ආසයි දැනගන්න. මේ වෙලාව හවස 4:00 පහු වෙලා. ඉතින් හදාගත්ත කුරක්කන් කැඳ ටික මාත් බීලා ඉවර වෙලා මේ හිට උදේට ඕන කරන එළවලු ටික තමයි කපාගන්නේ. එළවලු ටික කැපෙන සද්දය අහගෙන මේ වැඩේ කරනකොට හරි ආසයි නේද? තනියම කුස්සියේ ඉන්න වෙලාවට උයන වෙලාවට අපි ඒ දේවල් වල අමුතුම දේවල් වලට ආස කරන්න ගන්නවා. ඒ හින්දාම අපි කුස්සිය වැඩ ටික කරන්න ආස වෙනවා. මම නම් එහෙමයි ඉතින්. උයන ගමන් පිරිත් අහනවා, නැත්තම් හිතුනම බණ අහනවා. ඒ වගේ මොකක් හරි කරන ගමන් මේ වැඩ ටික කරන්න ගත්තම වෙලාව යනවා දන්නෙත් නෑ. අපි මොකක් හරි දෙයක් ජීවිතේටත් අරගෙන තියෙනවා ඉතින් ඔන්න. අලගිරි ටික සුද්ධ කරලා බොක්ස් එකට කහ දාලා අනලම තියාගන්නවා. එතකොට කහට පිපෙන්නේ නෑනේ. මේ ටිකත් හෙට උදේට ගන්න පුළුවන්. ඒකම පොල් ගාපු බොක්ස් එකක් එතනම තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඉතින් ඔය තුනම වහලා ඉවර වෙලා ෆ්‍රිජ් එකට දාලා ඉතින් අද රෑට උයා ගන්න තමයි මම ඊළඟට හදන්නේ. බලමුකෝ ඉතින් අද රෑට මම මොනවද උයන්නේ කියලා. ලොකු දේවල් නම් නෑ. ඉතින් රෑට මම කොහොමද සුළුවට තමයි උයන්නේ. බලන්නකෝ මොනවද උයන්නේ කියලා. හාල් හොදන වතුර ටික වෙනද වගේම ඉතින් බේසමට එකතු කරගෙන රයිස් කුකර් එකේ බත් එක උයා ගන්නවා. ඔන්න ඉතින් රෑට පොල් සම්බෝලයක් හදා ගන්නවා. මම ওই චූටි වංගෙඩිය තමයි පොල් සම්බෝල හදන්නේ. බලන්නකෝ මගේ සම්බෝලේ රස පාටද කියලා. ඒත් එක්කම කරවල හොද්දකුත් හදාගත්තා. කරවල හොද්ද කියන්නේ මං ආසම කෑමක් ඉතින්. ඔය දෙක උයලා ඉවර වෙනකොට ඉතින් බත් එකත් ඉදලා තියෙනවා. කැකුළු හාල් තමයි මල්ලි රයිස් කුකර් එකට දාගත්තේ. ඉතින් කැකුළු හාල් බතුයි පොල් සම්බෝල කරවල හොදී තමයි අද රෑ කෑම වෙලට මම උයාගත්තේ. ඔයාලත් කැමතිද මේ මෙනු එකට? ඔන්න ඉතින් මේ තමයි මන් දවසේ ආසම වෙලාව. හවස බුදුහාමුදුරුවන්ට මල් පහන් පූජා කරන එක. ඔයාලත් මම වගේ හවස බුදුහාමුදුරුවන්ට මල් පහන් පූජා කරන්න බුදුන් වදින්න ආස ඇති කියලා මං හිතනවා ඉතින්. හඳුන් කූර පත්තු කරාට පස්සේ මුළු ගේම සුවඳ වෙනවනේ. ඉතින් හවස් වෙලාවට නිස්කලංකව තියෙන පරිසරය විඳින්න මේ හඳුන් කූරත් ලොකු හේතුවක් වෙනවා ඉතින්. මේ වගේ චූටි දේවල් වලින් පවා
අපි සතුට හොයා ගන්නවා නම්, ඒ වගේම අපි සතුටු වෙනවා නම් මේ ජීවිතේ ගෙවා ගන්න අපිට එච්චර අමාරු වෙන්නේ නැහැ කියලා තමයි මම නම් හැම වෙලේම විශ්වාස කරන්නේ. තමන්ට ලැබුණු ජීවිතේ සතුට තමන් ළඟමයි තියෙන්නේ. ඒක කාගෙන්වත් හොයන්න යන්න නැතුව අපි අපේ ජීවිතේ මේ විදිහට ගෙවා ගන්න පුරුදු වෙන්න ඕනේ ඉතින්. දැන් ඉතින් අපි දෙන්නම කාලා එහෙම ඉවර වෙලා සේරම භාජන ටික එහෙම හොදලා මේ කිචන් එක අස් කරගන්න තමයි යන්නේ. කිචන් එක අස් කරලම නිදාගත්තම උදේට ආවම දැනෙන සතුට ඒ නිකන් පරිසරයේ නිස්කලංක බවත් එක්ක හරිම සංසුන් බවක් හිතට එනවා. ඉතින් මම නම් හැමදාම පුරුදු වෙලා තියෙනවා කිචන් එක අස් කරලම ওই විදිහට නිදාගන්න. මේකත් මගේ එක පුරුද්දක් තමයි. හැමදාම සිංක් එක ওই විදිහට හොදලා ඉවර වෙලා වතුර බේසමක් පුරවලා සිංක් එකට දානවා. එතකොට සිංක් එක අවහිර වෙන එක අඩු වෙනවනේ. හැමදාම අපි රැයට මේක කරනකොට සිංක් එක අවහිර වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට චූටි ටිප් එකක් තමයි මම ඒ කිව්වේ. සිංක් එකට දැම්ම වතුර ටික සද්ද දාගෙන බහලා යන සද්දෙටත් මම ගොඩක් ආසයි. මොකද ඒ කියන්නේ බටවල කිසිම අවහිරයක් නැහැ කියන එකනේ. ඉතින් පැන්ටි টොප් එක උඩ ওই විදිහට ක්ලීන් කරලා දැන් ඉතින් කිචන් එකේ වැඩ ටික ඉවර කරගන්න තමයි මං හදන්නේ. බලන්නකො ඉතින් මගේ කිචන් ඒරියා එක ওই විදිහට ලස්සනයිද කියලා. දැන් නම් වෙලාව රෑ 9:00ක් පහු වෙලා තමයි තියෙන්නේ. ඉතින් අද දවසේ මං කරපු දේවල් ටික බුලට් ජර්නල් එක අරගෙන ෆිල් කරන්න එපේ. අද දවසේ ගිය වියදම් මං කරපු දේවල් මන්ති ගෝල් ලිස්ට් එකේ තියෙන දේවල් වලින් මම මොනවද කරේ ක්ලාස් කරා නම් මේ දේවල් මේ සේරම ෆිල් කරලා නිදා ගන්න තමයි ඉතින් යන්නේ. ওই විදිහට තමයි හවස් වරුවක් මං ගත කරන්නේ නිදා ගන්න යනකම්. අදත් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණ ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් අඩුපාඩු වගේම හොඳ නරකත් මේ වීඩියෝ එකේ යටින් කමෙන්ට් කරගෙන යන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. බුදු සරණයි හැමෝටම.